Hello guys, welcome to my YouTube channel. ඉතින් 2026 අවුරුද්දේ මම මගේ අලුත්ම ජර්නල් බුක් එක හදාගත්තේ කොහොමද කියලා තමයි අද පෙන්වන්න යන්නේ. ඉතින් මේක තමයි මගේ ජර්නල් බුක් එක. මම ජර්නලින් වලට ඕන වෙයි කියලා හිතුණ පොඩි බඩු ටිකක් නම් ගත්තා. ඒව තමයි මේ තියෙන්නේ. ඒ වුණාට ගොඩක් බඩු ලංකාවේ ගන්න තැන් හොයන්න අමාරුයි. මට ඒ හින්දා ගොඩක් දේවල් මගේ අතින්ම හදා ගන්න වුණා. මේ තියෙන්නේ මම ඒ වගේ හදාගත්ත පොඩි අයිටම්ස් ටිකක්. මෙන්න මේ ටික නම් මම printers එකෙන් අරගෙන download කරලා ඒ ටික sticker papers වලට print කරගත්තා. මොකද මේ වගේ ලස්සන stickers ලංකාවේ ගන්න තැන් හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේව තමයි මම අරගත්ත බඩු ටික. එහෙනම් අපි දැන් යමු ජර්නලින් බුක් එක හදන්නේ කොහොමද කියලා බලන්න. මේ පළවෙනි පිටු දෙක මම අන්තිමට හදාගන්නේ. මොකද ඒකේ කොළ ඇලෙව්වට පස්සේ අනිත් පිටු වල ලියන්න අමාරු වෙනවා. මම මේ cover page එක නම් ටිකක් කලින්ම හැදුවා ළමයි මට ඒක නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මේ කැලෙන්ඩර් එකේ චුට්ටක් හදලා තියෙන්නේ. ඊටු ටික හදන විදිහ මම පෙන්නන්නම්. ඉතින් ළමයි මමත් මේ බුලට් ජර්නලින් පටන් ගත්ත පළවෙනි වතාවට. මොකද ගිය අවුරුද්දේ මම ගොඩක් දේවල් ඔල්තෙන් කරන්න ප්ලෑන් කරන් හිටියට මට ගොඩක් දේවල් කරගන්න මිස් වුණා. ඒතර අන්තිම වෙද්දි තමයි තේරුනේ මේ දේවල් මිස් වෙලා කියලා මට. ඉතින් අලුත් අවුරුද්දේ මම ගොඩක් දේවල් අලුත් ප්ලෑන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒ ඔක්කොම මේ විදිහට නෝට් ඩවුන් කරගත්තොත් වැඩේ කරගන්න ලේසි වෙයි කියලා මට හිතුණා. Guys, this is my first video, so mistakes ඇති ගණන් ගන්න එපා හොඳේ. දැක්කේ නෑ වගේ ඉන්න. මේ page එක මම දැනට හිස් තියෙනවා. මට පස්සේ අමතක වෙලා තිබ්බ දේ මතක් කරොත් එහෙම එතකොට ඒකට මේ page එක ගන්න පුළුවන් මට. දැන් මම හදාගන්න යන්නේ ජනුවරි වල monthly planners ටික.
ජර්නල් බුක් එක හදාගත්තේ. ඉතින් තව මම මේ මාස කරන්න හිතන් ඉන්න හැමදේම වගේ මම මේකේ නෝට් ඩවුන් කරන්න තමයි ඉන්නේ. ඒව වලත් අප්ඩේට්ස් මම ඔයාලට මගේ YouTube channel එකේ short videos හැටියට දාන්නම්. ඉතින් ළමයි ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment කරලා subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහට තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.